සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. එන්නකෝ මාත් එක්ක එකතු වෙලා අද සැරට රසට කැකිරි කරි එකක් හදාගමුද? මේක මගේ අත්තම්මත් මට ඒ දවස්වල හදලා දීපු රෙසිපි එකක්. ගොඩක් අය කැකිරි ටිකක් කන්න අකමැතිනේ. මේ වගේ සැරට උයලා බලමුකෝ. එතකොට ඔයාලට කැකිරි කන්න ආස හිතෙයි. මේ තියෙන මම ගෙනාපු කැකිරි ගෙඩියක්. මම දැන් මේක කපා ගන්නයි හදන්නේ. මම මේ කැකිරි ගෙඩිය කපන විදිය අද පෙන්නන්නේ. ගොඩාක් දෙනෙක් නැතත් ටික දෙනෙක් කැකිරි කපන විදිය ටිකක් තාමත් දන්නේ නැහනේ. මෙන්න මේ විදියට පිපිඤ්ඤ කපනවා වගේ අපි උඩ කොටස කපලා මේ විදිහට කිරි ටික අයින් කර ගන්නවා. එතකොට ගොඩක් අය කියන්නේ කැකිරි වල තිත්ත ගතියක් එන්නේ නැහැ කියලයි. ඊට පස්සේ මේ විදිහට අපි කොටස් වලට මේක කපාගෙන මැද කොටස අයින් කර ගන්නවා. ඔයාලා බලන් ඉන්නකෝ මම කොහොමද කැකිරි ගෙඩිය සුද්ධ කරන්නේ කියලා. දැන් මේක මම ටිකක් පුංචි කෑලි වලට තමයි කපා ගන්නෙ. මොකද එතකොට හොඳට ලුණු ඇඹුල් අල්ලන නිසා ඔයාලට කැමති නම් මීට වැඩිය ටිකක් ලොකු කෑලි වලටත් ඔයාලට කපා ගන්න පුළුවන්. මම මේ තියෙන්නේ කපාගත්ත කැකිරි ටික. ඒ වගේම මේ තියෙන්නේ මම තලාගත්තු කොස් ඇට ටිකක්. කොස් ඇට ටිකකුත් දාලා කැකිරි කරි එක හැදුවාම හරිම රසයි. අද මම කැකිරි කරි එක හදන්නේ මැටි ඇතිලියක. කැකිරි එතකොට පොලොස් වගේ දේවල් මැටි ඇතිලිය කිව්වහම හරිම රසයි කියලා තමයි අපේ අම්මා මට කියන්නේ. දැන් මම මේ මැටි ඇතිලියට තෙල් චුට්ටක් එකතු කරගෙන ඒකට සුදු ලුණු, අවුමිරිස්, රම්පේ කරපිංචා, එතකොට කුරුදු පොතු කෑල්ලක් වගේ දාගෙන හොඳට මේක ටෙම්පරාදු කරගන්නවා. ඉස්සෙල්ලා මම සුදු ලුණු ටිකක් තමයි තලාගෙන දාගත්තේ. ඒක බැදීගෙන එනකොට තමයි ඊටු ටික එකතු කරේ මේ වීඩියෝ එකේ පේන විදිහට. දැන් මම මේකට මිරිස් ටිකක් දාලා හොඳට බැදෙන්න අරිනවා. ඒ වගේම මේකට අමු 3-5 කුඩු චුට්ටකුත් මම එකතු කරලා ඒ වගේම කහ චුට්ටකුත් එකතු කරලා මේ විදිහට පොඩි ටෙම්පරාදුවක් හදා ගන්නවා. ඊට පස්සේ මම මේකට කපාගත්ත කැකිරි ටික තලාගත්ත කොස් ඇට ටික එකතු කරලා මේ කරි එක මේ ටෙම්පරාදුව හොඳට මික්ස් කරනවා. මේක හොඳට කලවම් කරන්න ඕන මේ වෙලාවේ. ඊට පස්සේ මම මේකට හොඳ මිටි දිය කිරි මිටි කිරි එකතු කරලා මම එක කිරක් හදාගෙන මම එකපාරම පළවෙනි කිරින්ම මේක ලිපේ තියෙනවා. කැකිරි ප්‍රමාණයට වැඩිය චුට්ටක් වැඩියෙන් කිරි ටිකක් එකතු කරන්න. මොකද කැකිරි ටිකක් තැම්බෙන්න කිරි ඕනේ. ඒ වගේම මම අද මේකට ගොරක එකතු කරා. ඒ වගේම අවුමිරිස් ටිකත් මම මේ වෙලාවේ තමයි දාගත්තේ. ඒ වගේම ගම්බිරිස් ටිකකුත් මගේ සැරය අනුව එකතු කරගත්තා. ඒ වගේම ලුණුත් මම මේ වෙලාවේ එකතු කරනවා. ඊට පස්සේ මේක පියනෙන් වහලා සාමාන්‍ය ගින්දරේ ටිකක් වෙලා තැම්බෙන්න ඇරලා මම විනාඩි 5කින් විතර පස්සේ පියන ඇරලා හොඳට කලවම් කරන ගමන් තමයි උයාගන්නේ. මොකද කිරි ටිකක් වැඩිපුර එකතු කරපු නිසා මේක උතුරන්න බලනවා. දැන් මම මේකට ගෙදර හදපු කලකුඩු මිශ්‍රණය එකතු කරනවා. ඔයාලට මේ වෙලාවේ හාල් පොල් ටිකක් රන්වන් පාට වෙන්න බැදලා බ්ලෙන්ඩර් කරලා එකතු කරන්නත් පුළුවන්. නැත්නම් තමන් ගෙදර හදපු හෝ කලකුඩු මිශ්‍රණය ළඟ තියෙනවා නම් මේකට මේ වෙලාවේ එකතු කරගන්න පුළුවන්. එතකොට මේක හරිම රසයි, ඒ වගේම හරිම සුවඳයි. ඒ වගේම මේකේ හොද්දත් හරිම උක්කුවට තෙල් පෑදිලා වගේ ඔයාලට උයා ගන්න පුළුවන්. දැන් මම මේක ගොඩාක් අඩු ගින්දරේ විනාඩි 5ක් විතර තවත් පොඩක් ඉදෙන්න තියෙනවා. මොකද කැකිරි චුට්ටක් තැම්බෙන්න පුංචි වෙලාවක් යනවනේ. ඒ නිසා මේකේ මේ කරි එක රස වෙන්නත් එක්ක මම මද ගින්දරේ චුට්ටක් උයාගත්තා. මේ වෙලාවේ නම් මගේ කැකිරි කරි එක දැන් හදලා ඉවරයි. මට ඇත්තටම විනාඩි 30ක් විතර තමයි ගියේ කැකිරි කරි එක හදාගන්න. ඔයාලට මේ පේනවා වගේ
පාට වගේම රසත් මේ වෙලා මේ කරිය එකේ හරිම රසට තිබුණා. ඉතින් ඔයාලත් මේක try කරලා බලන්න. මස් මාළු කන්නේ නැති vegetarian කෙනෙකුටත් මේ recipe එක හරිම හොඳයි. මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඔයාලා මේ විදිහට කරි එකක් හැදුවොත් මට කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි මගේ channel එකත් එක්ක එකතු වෙලා නෝට. ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලා හැමෝටම.